කමනල්ල මුදුන්නේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි සැනසිලි සුව දෙන නවමල් සුවඳින් දැහැමි දෙයක් පිබිදෙයි දැහැමි දෙයක් පිබිදෙයි පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි බදුල්ල දිස්ත්‍රික්කයේ හාලියල ප්‍රාදේශිකම් කොට්ටාසේ උණුගොල්ල වතුයායේ දමිළ විද්‍යාලයේ ජල ප්‍රශ්නයක් තියෙනවා. ගිහලා අපි උඩ බැලුවා ඒ ජල පෝෂක ප්‍රදේශයේ දුල්පත්තුමනේ. බලන්න ඒක සම්පූර්ණ වැහිලා පස් පිළිලා. 2010 වසරේ සිරෝගේ සීලම රාජ්‍ය නායකයින් එක සහස්ත්‍ර ලියවිල්ල රස්සම් කරා. ඒ තමයි ලෝකේ හඳුනාගෙන තියෙන ප්‍රධානම ගැටලු වසර 30ක් ඇතුළත අපි අවසන් කරනවා කියන්නේ. මේ තිරසාර සංඝාතන අරමුණු අතර ප්‍රධාන දෙයක් තමයි මේ රටේ ජනතාවට ලෝකවාසී ජනතාවට පිරිසුදු පානීය ජලයක් ලබා දීම. සංවර්ධන ශේෂ්ත්‍රයේ වැඩ කරන අපි සමාජ සේවකයන් සිවිල් සංවිධාන තරුණයන් විදියට අපේ අරමුණ තමයි ශ්‍රී ලාංකීය ප්‍රජාවට විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මේ හාලියල මේ විද්‍යාලයේ දරුවන්ට පිරිසුදු පානීය ජලය ලබා දී. මේ ඉස්කෝලේ නිරීක්ෂණය කළා ගරු විදුහල්පතිතුමිය ආශාර මණ්ඩලය මගේ රාජ්‍ය නිලධාරී සහ සිවිල් සංවිධාන අපි පහුගිය මාස 4ක් අපි දැඩිසේ මහන්සි වුණා මේ ව්‍යාපෘති සාර්ථක කරගන්න. කාලෙන් කාලේ වේගකට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් නේ අද විසඳුණා. ප්‍රතිය ශ්‍රීමාල් මහත්මයාගේ ඒ කියන්නේ ශාස්ත්‍ර උපාධියේ ඇසයින්මන්ට් එකක් විදිහට හඳුනාගත්තු ඒ කියන්නේ සෝෂල් ඉෂුව එකක් විදිහට තිබ්බ මේ ජල ගැටලුව අද දින ඒකට සොලියුෂන් එකක් හම්බ වෙලා තියෙනවා. ඒ මහන්සියේ ප්‍රතිඵල ඒ කැපවීමේ ප්‍රතිඵලය අද සිට පානීය ජලය කියලා එක මේ ඉස්කෝලෙන් අවුරුදු 130ට පෙර අද තමයි පානීය ජලය කියන ලැබිලා තියෙන්නේ. Water is important of our whole life and it make a good benefit of every human's life.